ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ටිකක් සංකීර්ණ එහෙත් හරිම වැදගත් මාතෘකාවක් ගැන. හිතන්නකෝ එකම රටක් ඒත් විවාහ වෙන්න යනකොට අදාළ වෙන නීති තුනක් තියෙනවා. ඔව් ශ්‍රී ලංකාවේ විවාහ නීතියේ තියෙන මේ ගැඹුරු පැතිකඩ ගැන තමයි අද මේ විග්‍රහය. මේ උපුටා දැක්වීමෙන් කියවෙන දේ හරිම ගැඹුරුයි. විවාහය කියන්නේ සමාජයක පදනම. ඒත් ඒ පදනම ගොඩනගන නීතිය එකම රටක් ඇතුලේ කොයිතරම් නම් වෙනස් වෙන්න පුළුවන්ද? ශ්‍රී ලංකාව තමයි ඒකට තියෙන හොඳම උදාහරණය. හරි. එහෙනම් සරලවම කිව්වොත් මොකක්ද මේ විවාහය කියන්නේ? නීතිය පැත්තෙන් බැලුවොත් මේක දෙන්නෙක් ස්වේච්ඡාවෙන්ම ඇති කරගන්න බැඳීමක්. හැබැයි මේක සාමාන්‍ය ගිවිසුමක් වගේ නෙවෙයි. මොකද විවාහයෙන් නිර්මාණය වෙන පවුල කියන ඒකකිය මුළු සමාජයේම මූලිකම ඒකකයේ විදිහටයි සැලකෙන්නේ. මෙන්න මේ වෙනස තේරුම් ගන්න එක හරිම වැදගත්. විවාහයක් කියන්නේ බිස්නස් ඩීල් එකක් වගේ දෙයක් නෙවෙයි. ව්‍යාපාරික ගිවිසුමකදී කොන්දේසි දාගන්නේ දෙපාර්ශවයනේ. ඒත් විවාහයකදී දෙන්නගේ කැමැත්තට විතරක් නෙවෙයි රටේ නීතියට අනුව තමයි ඒකේ නීති රීති වගකීම් හැමදේම තීරණය වෙන්නේ. මෙන්න මෙතන තමයි කතාවේ අසලම සංකීර්ණත්වය තියෙන්නේ. ශ්‍රී ලංකාවේදී කෙනෙක්ට අදාළ වෙන විවාහ නීතිය තීරණය වෙන්නේ ඒ කෙනා අයිති වෙන ප්‍රජාව අනුව. හොඳයි. බලමු මොනවද මේ නීති පද්ධති තුන කියලා. පළවෙනි එක තමයි සාමාන්‍ය විවාහ ආඥා පනත. මේක අනිත් නීති දෙකට අහු වෙන්නේ නැති හැම පුරවැසියෙක්ටම අදාළයි. දෙවෙනි එක උඩරට විවාහ හා දික්කසාද පනත. නමේ හැටියට මේක අදාළ වෙන්නේ උඩරට සිංහල අයට. තුන්වෙනි එක තමයි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත. ඒක ඉස්ලාම් භක්තිකයන්ට විශේෂයි. ඉතින් මේ නීති තුනම එකම වෙලාවේ රටේ ක්‍රියාත්මක වෙනවා. හරි. එහෙනම් විවාහයක් නීත්‍යානුකූලව වළංගු වෙන්න නම් නීතියෙන් කියන අවශ්‍යතා ටික සපුරන්නම ඕන. නියම වෙනස්කම් පටන් ගන්නෙ මෙන්න මෙතනින්. මෙතනදී තමයි මේ නීති පද්ධති අතර තියෙන හරිම පැහැදිලි ඒ වගේම ගොඩක් විවාදයට ලක්වෙන වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ. සාමාන්‍ය නීතිය සහ උඩරට නීතිය යටතේ විවාහ වෙන්න නම් දෙන්නගේම වයස අවුරුදු 18 සම්පූර්ණ වෙලා තියෙන්නම ඕන. හැබැයි මුස්ලිම් විවාහ පනතේ නිශ්චිත අවම වයසක් සඳහන් වෙලා නැහැ. ඒ වෙනුවට අවුරුදු 18 අඩු දෙරියක් විවාහ කර දෙනවා නම් විශේෂ අවසරයක් ගන්න වෙනවා. මෙතන තියෙන්නේ විවාහය ගැන තියෙන මූලිකම දාර්ශනික විනාශකමක්. එක පැත්තකින් සාමාන්‍ය සහ උඩරට නීති කියන්නේ එකවරකට එක්කෙනයි කියන නීතිය. ඒ කියන්නේ එක විවාහයක් තියෙද්දි තව කෙනෙක්ව බඳින්න බෑ. ඒක අපරාධයක්. අනිත් පැත්තෙන් මුස්ලිම් නීතියේ යටතේ යම් යම් කොන්දේසි වලට යටතව පුරුෂයෙකුට භාර්යාවන් 4 දෙනෙක් දක්වා විවාහ කරගන්න අවසර තියෙනවා. මේකට කියන්නේ තහනම් ඥාති මට්ටම් කියලා. සරලවම කිව්වොත් ලේ ඥාතින් අතර ඒ කියන්නේ දෙමව්පියෝ දරුවෝ සහෝදර සහෝදරියෝ වගේ අය අතර විවාහයේ වළක්වන්න තමයි මේ නීති තියන්නේ. හොඳයි. එහෙනම් හිතන්නකෝ මෙහෙම දෙයක්. එකවරකට එක්කෙනයි කියන නීතිය යටතේ බැඳපු කෙනෙකුට දෙවනි බිරිඳක් ඕන වුණොත් මොකද වෙන්නේ? එයාට පුළුවන් ද නීතිය මාරු කරලා ඒ දේ කරගන්න? ඔන්න ඔය ප්‍රශ්නෙක අදාළව තමයි අබේසුන්දර එදිරිවාය අබේසුන්දර කියන ප්‍රසිද්ධ නඩු අපිට හම්බ වෙන්නේ. මෙන්න මෙහෙමයි සිද්ධ වුනේ. ක්‍රිස්ටොෆර් අබේසුන්දර කියන කෙනා සාමාන්‍ය නීතිය යටතේ විවාහ වෙලා හිටියේ. එයාට දෙවිරි බිරිඳ කෝණ වුණා. ඒත් එයාගේ නීතියෙන් එකට ඉඩ නැහැ. ඉතින් එයා මොකද කළේ? එයා ඉස්ලාම් ආගමට හැරිලා බහුභාර්යා සේවනයේට ඉඩ තියෙන මුස්ලිම් නීතිය යටතේ දෙවනි වතාවට විවාහ වුණා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මොකක්ද? එයාලා කිව්වා බෑ. ආගම මාරු කළාට සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුණු පළවෙනි බිරිඳගේ අයිතිවාසිකම් නැති කරන්න බෑ කියලා. ඒ නිසා ඔහු ද්විවිවාහය කියන වරදට වැරදි කරු කළා. මේ තීන්දුවෙන් නීතියේ තිබුණු ලොකු වෙනසක් සිදු වුණා. හරි, දැන් අපි කතා කරමු තව ටිකක් වෙනස් පැත්තක් ගැන. ඒ කියන්නේ විධිමත් ලියාපදිංචියක් නැතුව සාම්ප්‍රදායික චාරිත්‍ර විතරක් කරලා සිද්ධ වෙන විවාහ ගැන. සාමාන්‍යයෙන් අපි හිතන්නේ විවාහයක් ලියාපදිංචි කළේ නැත්නම් ඒක වළංගු නෑ කියලානේ. ඒත් සාමාන්‍ය නීතියේ යටතේ කතාව ඊට වඩා ටිකක් වෙනස්. ඔව් ලියාපදිංචිය තමයි හොඳම සාක්ෂිය. ඒත් ඒක එකම සාක්ෂිය නෙවෙයි. චාරිත්‍රානුකූල උත්සවයක් පැවැත්වුවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් අධිකරණයට ඒකත් විවාහයක් විදිහට පිළිගන්න පුළුවන්. උදාහරණ විදියට ගත්තොත් බෞද්ධ පූර්වයේ චාරිත්‍ර, Hindu තැල්ල බඳින එක, පල්ලියේ උත්සවයක් මේ වගේ ප්‍රජාව පිළිගන්න උත්සව විවාහයක් සිදු වුණා කියන සාක්ෂි විදියට උසාවියේ සලකලා තියෙනවා. එතකොට මොකද්ද මේ වළංගු චාරිත්‍රානුකූල විවාහයක් කියන්නේ? ඒ කියන්නේ ප්‍රජාව පිළිගන්න උත්සවයක් කරලා අපි දෙන්න විවාහ වෙනවා කියන අදහසින් ඒක කලා කියලා පෙන්වන්න සාක්ෂි තියෙනවා නම් නීති ඉස්සරහදී ඒක වළංගුයි. හැබැයි මෙතන ලොකු හැබැයි එකක් තේනවා. චාරිත්‍රවලට රටේ මූලික නීති කඩන්න බෑ. තියාගරාජා ඉදිරිව කුරුක්කල් නඩුවේදී වුණේ ඒකයි. Hindu චාරිත්‍රානුව විවාහයක් කරලා තිබුණත් මනාලියගේ වයස 11ක් නිසා
ඒක අවම වයස් සීමාව කියන මූලික නීතිය කඩකරන නිසා උසාවියේ ඒ විවාහය අවලංගු කළා. මේ හැමදේම එක්ක අපි අවසානයේට හිතන්න ඕන වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. එකම රටේ එකම පුරවැසියන්ට එකිනෙකට වෙනස් විවාහ නීති පද්ධති 3ක් තියෙන එක අපේ සමාජයට කොහොම බලපානවද? මේක තමයි මේ විග්‍රහය අවසානයේ අපි හැමෝම හිතන්න ඕනේ ප්‍රශ්නය.